ඉතින් අර සමාජයේ බයක් හදනවා මහන්න මිල වැඩි වෙයි කියලා ඒ වෙළඳ විකුණා ගැනීම උපක්‍රමයක් විදිහටත් මේවා කරන්න පුළුවන්. මම කියන මහජනතාව රැවටෙන්න එපා. තොරතුරු මත තීන්දුව ගන්න එක එක්කෙනාගේ පදන විරුද්ධ ප්‍රකාශ මත යන්න එපා. මේක කිසිදු ආකාරයකට අතිරේක පණවපු බද්දක් නෙවෙයි. මේ වාහන සම්බන්ධයෙන් තිබිච්ච ගැටලුව තමයි අර SSCL එක ඔය කියන්නේ සමාජ ආරක්ෂණ බද්ද ආනයන අවස්ථාවේදී අපි අය කරන්නේ නැතුව අය කරමින් හිටිය විකුණන අවස්ථාවේ අපි හිතන්නකෝ රුපියල් මිලියන 100ක වාහනයක් ගෙන්නනවා ඊට පස්සේ ඒකට වටිනාකම් එකතු කරලා මිලියන 200කට විකුණනවා මිලියන 200කට විකුණනවා නම් ඇත්තටම විකුණන වෙලාවේදී ඒ විකුණුම් කරු විසින් මිලියන 200ට 2.5ක් එකතු කරලා ඒ බද්ද අපිට ආණ්ඩුවට ගෙවන්න ඕනේ. වෙලා තිබුණ දේ තමයි මේ වෙන දේවල් ගොඩාක් ගෙවන්න නැති වුණා. මේවල තියෙන අක්‍රමිකතා ගැටලු තිබෙච්ච නිසා අපි උපක්‍රමයක් පාවිච්චි කරනවා අර විකුණන මොහොතේ 2.5 අය කරනවා වෙනුවට ඒක අය කර ගන්නවා ආනයනය කරන රේගු අවස්ථාවේ. ඒ විරුද්ධ වෙන අය අතරම බද්ද ගෙවලා නැහැ. ඒගොල්ලෝ විරුද්ධ වෙන අය බද්ද ගෙවුවා නම් ගෙවන්නේ මිලියන 200ට. ඒ අර එකතු කරපු වටිනාකමට 2.5 ගෙවන්නේ. දැන් ඒගොල්ලන්ගේ එතනින් අපි නිදහස් කරලා කියනවා ඔයාලගේ ඒ සමාජ ආරක්ෂණ බද්ද ආනයනය කරන අවස්ථාවේදී ගෙවන්න කියලා. ආනයනය කරන අවස්ථාවේදී වටිනාකම කීයද? මිලියන 100යි. එහෙනම් ඔබ ගෙවිය යුතු වෙන 2.5යි. ඒක මිලියන 2.5යි. දැන් ඒක අලුතෙන් පැනෙවුවා කියන. ඔව් අලුතෙන් ඒක ආවට ඔබ ගෙවිය යුතුව තිබිච්ච 2.5ක් අපි ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් ඔබට ඇත්තටම වාහනේ මිල අඩු විය යුතුයි. එහෙනම් කවුරු හරි තර්ක කරන අය කරන්නේ එහෙනම් අර කලින් 2.5 ගෙවලා නැහැ බදු වංචා කරලා තියෙනවා. ඒතර මහ ජනතාවට මිලදී ගන්නයි කියනවා දැන් මේ ක්‍රමේ නිසා මිල අඩු වෙනවා ටිකක් අඩු කරන්න කියලා. ඉතින් අර සමාජයේ බයක් හදනවා මහන්න මිල වැඩි වෙයි කියලා ඒ වෙළඳ විකුණා ගැනීම උපක්‍රමයක් විදිහටත් මේවා කරන්න පුළුවන්. මම කියන මහ ජනතාවට රැවටෙන්න එපා. තනි පුද්ගලයන් එක එක්කෙනා තොරතුරු නැතිව කියන ප්‍රකාශන පිළිබඳ. තොරතුරු මත තීන්දුව ගන්න එක එක්කෙනාගේ පදන විරුද්ධ ප්‍රකාශ මත යන්න එපා. මේක කිසිදු ආකාරයකට අතිරේක පණවපු බද්දක් නෙවෙයි.